Welcome to back my YouTube channel. Hi ලස්සන ළමයෝ. ඔයාලා දන්නවද? ලස්සන වෙන්න සල්ලි වියදම් කරන්නම ඕනේ නැහැ. කොණ්ඩේ වවා ගන්න, නිරෝගීව තියාගන්න මේ වගේ පුංචි සත්කාරවලුත් පුළුවන්. මේ පුංචි සත්කාරයත් ලොකු ප්‍රතිඵලයක් තියෙන සත්කාරයක්. මුහුණ වගේම පේරකොළ වලින් කොණ්ඩෙත් ලස්සන කරගන්න අපිට පුළුවන්. පේර ගෙඩිවල වගේම කොළවලත් විටමින් A, විටමින් C, විටමින් B2, ඒ වගේම පොටෑසියම්, තන්තු සහ ලයිකොපින් යන පෝෂක සංඝටක අන්තර්ගත වෙනවා. ඒ වගේම සුද්‍රජීවී නාශකයක් ලෙසත් ක්‍රියා කරන්නට මේ පේරකොළවලට හැකියාව පවතිනවා. ඉතින් අද අපි කතා කරන්නේ පේරකොළ වලින් නිවසේදී පහසුවෙන්ම සකසාගත හැකි ස්වභාවික රූපලාවන්‍ය සත්කාරයක් පිළිබඳව. පේර ඵලය මෙන්ම පේරකොළවලත් ඖෂධීය ගුණය ඉතාම ඉහළයි. එසේනම් පේරකොළ වලින් සකසාගත හැකි මෙම ස්වභාවික සත්කාරය ඔයත් කරලා බලන්න අමතක කරන්න එපා. හිසකෙස් වැටීම පාලනය කරන හෙයාර් ටොනික් එකක් තමයි අද අපි හදන්නේ. අවශ්‍ය වන්නේ පේරකොළ 10ක් සහ කරපිංචයිති 6ක් පමණ. හදාගන්නේ මෙහෙමයි. පේරකොළ සහ කරපිංචා හොඳින් වතුරේ සෝද ගන්න. දෙතුන් පාරක් සෝද ගන්න. මොකද පේරකොළ වල සහ කරපිංචා වල දූවිලි වගේ දේවල් රැඳිලා තියෙන්න පුළුවන්. ඒ නිසා මේවා හොඳින් සෝද ගන්න. ඉන් අනතුරුව පිරිසිදු භාජනයකට පේරකොළ සහ කරපිංචා එකතු කර වතුර කෝප්ප එකක් පමණ එකතු කර මේ පේරකොළ සහ කරපිංචා මදගින්නේ හොඳට තඹ ගන්න. ඔයාලට මම හැමදාම කියනවා වගේ පිරිසිදු භාජනයක් ගන්න. ඔයාලා කෑම හදන උයන පිහන භාජන පාවිච්චි කරන්න එපා. පිරිසිදු භාජනයක් පාවිච්චි කරන්න. ළමයි මෙතන කරපිංචයිති 6ක කොළ තියෙනවා. හොඳට මට මේ ටික වෙන් කරගන්න වීඩියෝ එක ගන්න බැරි වෙලා. ඉතින් ඔයාලත් කරපිංචයිති 6ක විතර කොළ ගන්න. මමත් මේ ප්‍රමාණය මෙතන අරගෙන තියෙනවා. මේ විදිහට මදගින්නේ මේ කොළ හොඳින් තඹා ගන්න. මේ කොළ වර්ග හොඳින් තැම්බීගෙන එන විට කොළවල පැහැය වෙනස් වෙනවා වගේම වතුරවල පැහැයත් වෙනස් වෙනවා. මෙන්න මේ වගේ පැහැයකට එනවා. පාට මෙන්න මේ වගේ වෙනස් වෙනකන් තඹ ගත්තාම ඇති. අන්තිම වෙලාවේ හැන්ද මගේ අතින් භාජනයට වැටුණා. ඉතින් ඔයාලා හැන්දි භාජනයට වට ගන්න නැතුව හදාගන්න ළමයි. ඉන් අනතුරුව හොඳින් නිවෙන්නට තබා පෙනේරයක් ආධාරයෙන් පෙරා ගන්න. මේ ද්‍රාවණය ස්ප්‍රේ බොටල් එකකට දාගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මේ ටොනික් එක දවස් 10ක් විතර ෆ්‍රිජ් එකේ තියලා පාවිච්චි කරන්න පුළුවන්. මේ ටොනික් එක භාවිතා කරන්න කොහොමද කියලා දැන් අපි කතා කරමු. හිසකෙස් සහ හිස් කබල හොඳින් තෙත් කරගන්න. මේ වෙලාවේදී ෂැම්පු භාවිතා කරන්න එපා. ඊට පස්සේ මේ ටොනික් එක හිස් කබලට සහ හිස කෙස් වලට හොඳින් ස්ප්‍රේ කරන්න. මිනිත්තු 20ක් මිනිත්තු 40ක් වගේ තියෙන්නට හිස කෙස් වල සහ හිසේ තියෙන්නට හැරලා ඔයාට ගැළපෙන සාමාන්‍ය මෘදු ෂැම්පු එකක් භාවිතා කරලා හොඳින් සෝදා අවසානයේට කන්ඩිෂනර් කරන්න. මේ සත්කාරය සතියට 3 වරක් වගේ කරනවා නම් ඔයාලට ගොඩාක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එහෙනම් ළමයෝ අදට එච්චරයි. පස්සේ නැවතත් හිමීට අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න මගේ දිල් ලයිෆ්ස්ටයිල් YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් නම් තව කෙනෙක්ටත් බලන්න share කරන්න. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් යටින් දාගෙන යන්න. මම පුළුවන් හැම වෙලේම ඔයාලට රිප්ලයි කරන්නම්. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.